ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා ප්‍රවාද එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව. අයිබෝන් කමුලයි. අයිබෝන් දැන්. මට ඉතින් අද තියෙන ප්‍රශ්නයක් අහන්න අය AI ෆීල්ඩ් එකේ ගොඩක් වැඩ කරන කෙනෙක්නේ. මට අහපු ප්‍රශ්නයක් තමයි දැන් අපිට දවසින් දවස අහන්න ලැබෙන අලුත් AI ගොඩක් ඉම්ප්‍රූව් වෙනවා. ඒක නිසා අහන්න හම්බ වෙනවා. ගොඩක් දිනු වෙන පැත්තට තමයි යන්නේ. එතකොට දැන් අපේ ලංකාවේ අපේ යුනිවර්සිටිස් වල උගන්වනවානේ ප්‍රයිවට් ඒවා ගවර්න්මන්ට් ඒවා ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ සහ එළිය රිසර්ච් පැත්තේ තියෙන මේ දැනුමයි ලංකාවේ අපේ ළමයිට උගන්වන දේවයි දෙක කරට කර යනවාද අපි පස්සෙන් දෙන්නේ ඒ ගැන කියන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක්. අපේ තියෙන ලොකු ගැප් එකක් තියෙන ඇත්තට මේක ලංකාව විතරක් නෙවෙයි. ලෝකෙම ගත්තත් AI ගැන විශ්වවිද්‍යාලවල උගන්නන එක යම් ආකාරයකට පස්සෙන් තියෙන්නේ 2017 විතර නැවතිච්ච එකක් තමයි තියෙන්නේ ඇත්තට. ඒකේ ප්‍රධානම දේ තමයි දැන් ඔය ලර්නින් තියරි කියලා එකක් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. මැෂින් ලර්නින් ගැන. ඒකනේ පදනම. ඒ ලර්නින් තියරි කියන එක ඉගෙන ගන්න AI හදන්නේ කොහොමද කියන එක ගැන. අන්න ඒක දැන් යල්පැන ගිහින්. ඒක දැන් සම්පූර්ණයෙන් යල්පැන ගිහින් 2017න් පස්සේ. ඒ කියන්නේ ඉක්රාට යුනිවර්සිටිස් වල පවා ඒක හිමම දෙන්නේ. ඔව්. ඕකේ හේතුව තමයි මේ AI කියන විෂය යුනිවර්සිටි වල පාඨමාලා තිබුණ නැහැ අන්ඩර්ග්‍රැජුවේට් මට්ටමේ. පෝස්ට් ග්‍රැජුවේට් වල යම් තරමකට තිබුණා. ChatGPT වගේ ඇවිල්ලා 2022 වගේ පස්සේ ඊට පස්සේ තමයි හැමෝම පාඨමාලා දාන්න පටන් ගත්තේ ගොඩක් අය. ඒ නිසා ඔය කෝස් කන්ටෙන්ට් හදද්දී ඒවා හරියටම අර වර්තමානයේටම එච්චරම සමපාත වෙලා තියෙන්නේ නැහැ. ටිකක් පරණ එකක් තමයි යන්නේ. ටිකක් දැන් ටික කාලයකට කලින් ගත්තොත් එහෙම තත්ත්වෙ මීට වඩා දරුණුයි. 1990 ගණන් වල පාවිච්චි කරලා ඊට පස්සේ අතෑරලා දාපු AI තියරි ටිකක් තමයි උගන්වු ගන්න හිටියේ. දැනට දැන් මේ වෙද්දි දැනට ML machine learning කියලා උගන්වන එකක් තියෙනවා. ඒක 2017 වෙනකන් ප්‍රශ්නයක් නැහැ. නමුත් 2017න් පස්සේ කතන්දරේ වෙනස්. ඒක පොඩ්ඩක් බලපානවා AI ගැන තියෙන මානසිකත්වයට ඉගෙන ගන්නයි. ඒ කියන්නේ මේ 2017 ඉවත් උනේ කියලා. ඔව් 2017 සම්පූර්ණයෙන්ම ඔය AI හදන විදිහ ගැන තිබුණ මේ ලර්නින් තියරි කොහොමද AI එකක් ඉගෙන ගන්න කියලා තිබුණ ලර්නින් තියරි එක එහෙම් පිටිම වගේ බිඳ වැටුණා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති මේ AI මොඩල් එකක් හදද්දී අපි මොඩල් එකක් කියන්නේ යම් ආකාරයක ශ්‍රිතයක් මේ ගණිතමය ශ්‍රිතයක්. මේකේ තියෙනවා පැරමීටර් කියන්නේ විචල්්‍ය. ඒතර මේ විචල්්‍ය ප්‍රමාණය වැඩි වෙන්න ශ්‍රිතය සංකීර්ණ. අඩු වෙන්න ඒක සරල වෙනවා. එතකොට තිබුණ කතාව තමයි අපි ඕනවට වඩා සරල ශ්‍රිතයක් සරල මොඩලයක් භාවිත කරොත් ඒකට බැරි වෙන්න පුළුවන් මේ ඇත්ත දත්තවල තියෙන සංකීර්ණතාව අඳුනගන්න. ඒ නිසා ඒක අන්ඩර්ෆිට් වෙනවා. ඒක හරියට අඳුරගන්නේ නෑ ඒක තියෙන ලක්ෂණ අන්ඩර්ෆිට්. ඒ වගේම තව එකක් කිව්වා මේක අපි ඕනට ගොඩක් සංකීර්ණ ශ්‍රිතයක් පාවිච්චි කරොත් ගොඩක් සංකීර්ණ මොඩල් එකක් පාවිච්චි කරොත් පරාමිති ගොඩක් වැඩි මොඩල් එකක් පාවිච්චි කරොත් මේක ඕවර්ෆිට් වෙනවා. ඕවර්ෆිට් වෙනවා කියන්නේ මොකද්ද? අර උදාහරණ ටිකේ රටා අඳුනගන්නේ නැතුව ඒවා මතක තියාගන්න. අර අපිට තියෙන දැන් රටාවක් අඳුනගෙන රටාවෙන් උත්තර දෙන්නත් පුළුවන් නැත්නම් ඒ ප්‍රශ්න ටික මෙහෙම මතක තියාගෙන නිකන් උත්තර දෙන්නත් පුළුවන්. අලුත් දෙයක් අහපු ගමන් වරදිනවා. ඒක තමයි තියෙන්නේ. කලින් දැකලා තියෙන ටික උත්තර දෙන්න පුළුවන්. රටාවෙන් නෙවෙයි මතකෙන් උත්තර දෙන්න නිසා අලුතෙන් දෙයක් ඇහුවොත් ඒකට දෙන උත්තරේ වැරදි. දැන් ඕක තමයි කතාව. එතකොට ඒක තමයි අපි ඉගෙන ගන්න කතාව. මොඩල් එක පොඩි නම් ඕනවට වඩා අන්ඩර්ෆිට් වෙනවා. මොඩල් එක ඕනවට වඩා ලොකු නම් ඕවර්ෆිට් වෙනවා. ඒ නිසා අපිට විශ්වවිද්‍යාලවල කියනවා මේක මැද තියෙනවා හොඳම තැනක් ස්වීට් ස්පොට් එකක්. ඕනවට වඩා පොඩි කරන්නත් එපා ඕනවට වඩා ලොකු ගන්නත් එපා. මැදට එන්න. ඒක සාමාන්‍යයෙන් මේ මැෂින් ලර්නින් වගේ එකක් උගන්වද්දී උගන්නන ආචාර්යවරු උනත් එළඹිලා ඉන්න විදිය තමයි මොඩල් එක ලොකු ගන්නවට ටිකක් බය කරනවා.
මුලින් පොඩි එකෙන් පටන් ගන්න. මුලින් පොඩි එකකින් පටන් අරගෙන ටික ටික ලොක් කරලා අර ඕෆිට් වෙන්න කලින් මේක නවත්ත ගන්න කියන. ඒ වගේ එකක් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. එතකොට මේක අතරමැද්දකට එන්න කියන එක යන්නේ. ඕක තමයි 2017 වෙනකන් තිබුණ තියරි එක. හැබැයි මේ ඩීප් ලර්නින් එහෙම නැත්නම් නියුරල් නෙට්වර්ක් ගැන බලද්දි ඔය 2017 කලින් වල පොඩි සැකයක් හිතලා තිබුණා නේද? දැන් ඔය RNN වගේ ඒවා ගත්තොත් ඊළඟට වැඩ කරපු ලොකු CNN වගේ නියුරල් නෙට්වර්ක් ගත්තොත් ඒවා මේ සෑහෙන ලොකුයි. ඔය සාමාන්‍යයෙන් හිතන් හිටියට වඩා නිකන් ගණන් හදලා බැලුවාම ඔය ස්වීට් ස්පොට් එක එන්න ඕන තරම් තියෙනවනේ අතරමැද්දේ. ඊට වඩා ටිකක් ලොකු ඒවා තමයි වැඩ කරේ හොඳට. ඒ වුණාට මේක නිකන් එහෙම නිකන් ප්‍රායෝගිකව දකින්න තිබුණාට ඒකට මුකුත් හරි තමන් අර්ථකථනයක් තිබුණේ නැහැ නිකන් සැකයක් තිබුණේ මේ ගැන. 2017 දී මේ නක්කිරාන් හා තවත් අය ඒගොල්ලෝ පේපර් එකක් ලියනවා. ඒකේ ලියන පේපර් එකේ කියන්නේ ඩබල් ඩිසෙන්ට් කියන ඉෆෙක්ට් එක. ඩබල් ඩිසෙන්ට්. දැන් ඕකේ කතන්දරේ මෙහෙමයි. ඒගොල්ලෝ පෙන්නනවා අර එක මට්ටමකට විශ්වවිද්‍යාල උගන්වන එක හරි. මොඩල් එක ගොඩක් පොඩි නම් දෝෂේ වැඩි. ටිකක් මොඩල් එක වැඩි කරගෙන යද්දි ඊට වඩා ටිකක් හොඳ වෙනවා. මොකද අන්ඩර් ෆිට් වෙන එක අඩු වෙනවා. අඩු වෙලා මේ දෝෂය වැඩි වෙලා ඊට පස්සේ වැඩියෙන් තිබිලා අඩු වෙලා ඉවිල්ලා යම් තැනකට ආවහම හොඳ මට්ටමකට එනවා. යම් තැනකට ආවම හොඳ මට්ටමකට එනවා. ඊට වඩා මොඩල් එක ලොකු කරන්න ගියොත් ඔන්න ඕවර් ෆිට් වෙලා ආපහු දෝෂය වැඩි වෙන්න ගන්නවා. මුලින් දෝෂය අඩු වුණා ආපහු අර මට්ටමට ආවට පස්සේ දෝෂය ආයෙ වැඩි වෙන්න ගන්නවා. ඒක හරි මුලින්. හැබැයි මේ නක්කිරාන්ලා කරපු දේ තමයි දැන් අපි සාමාන්‍යයෙන් ඕක ඉගෙන ගත්තට පස්සේ මොනවද කියන්නේ? දැන් මෙහෙම ආවා මෙතනට ඇවිල්ලා වැඩි වෙන්න ගත්තාම ආපහු මොඩල් එක නරක වෙන්න ගන්නවානේ. අපි ඊට පස්සේ මෙන්න මේ හරියකින් විතර මේක නවත්තනවා. නවත්තලා කියනවා මෙතන තමයි හොඳ මේක ආවේ. මෙහෙම ආවා මෙතන මෙහෙම ගියා ඊට අපි දැක්කා තව වැඩි කරාම නවතිනවා මෙන්න මේ හැටි තමයි හොඳ මේක. නක්කිරාන්ලා කරේ නිකමට මේක වැඩි කරගෙන ගියා දිගට. දැන් මේක එන්න නරක වෙනවා. එයාලා කමන්නේ නැහැ කියලා ඔය වැඩි කරගෙන ගිහලා බැලුවා. මේක නරක වෙද්දිම. එයාලට අන්තිමට හමුණා පුදුමාකාරද. දැන් මේක දෝෂේ අඩු වුණා ආයෙ වැඩි වෙනවා වැඩිගෙන යනවා මෙයාලා දිගටම වැඩි කරනවා. එක මට්ටමක් එනවා. එතනින් පස්සේ මෙන්න ආයෙ අඩු වෙන්න ගන්නවා දෝෂේ. දැන් ඕක පැහැදිලි කරන්න බෑ අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න එක. අලුත්ම දෙයක් දැක්කා. ඒක පුදුමාකාර දෙයක් දැක්කා. ඊටසේ මෙහෙම අඩු වෙලා ගිහිල්ලා අපි අර කලින් අර මෙහෙම වලක් වගේ දෝෂ අඩු වෙලා අපි අල්ලගත්ත නැතත් තිබුණනේ අර විශ්වවිද්‍යාල මට්ටමින් කරන එක. මුලින් ඇවිල්ලා මෙතන නැවතුනේ කියලා හිතන්න. ඊට පස්සේ ආපහු දෝෂ වැඩි වෙලා කියන්නේ. ඊට පස්සේ ආය අඩු වෙලා දෝෂේ ආපහු නවතින්නේ කොහෙන්ද? අර කලින් තිබ්බටත් වඩා හොඳ තැන. ඊටත් වඩා දෝෂ අඩු තැනක දක්වා අඩු වෙනවා. ඒක තව අඩු වෙනවා. දැන් මේක කලින් කිව්වේ ඕනෝට වඩා පොඩි ගන්නත් එපා ඕනෝට වඩා ලොකු ගන්නත් එපා මැඩ දෙන්න කියන්නේ. දැන් මේක ඒක අහන්න නැතුව ලොකු කරගෙන ගියාම එක මට්ටමක් එනවා ආයෙ හොඳ වෙන්න පටන් ගන්නවා. ඒක සෑහෙනම ලොකු කරාම එන්න හොඳ වෙනවා. දැන් ඕක පැහැදිලි කරන්න බෑ විශ්වවිද්‍යාලවල උගන්වන එක. ඒක අලුතෙන්ම ඒගොල්ලෝ දැක්කුවා. ඊළඟට ලස්සන දේ තමයි දැන් මේක මොකක් හරි එක විශේෂ නියුරල් නෙට්වර්ක් හරි මැෂින් ලර්නින් හරි වර්ග එකක් කියලා හිතන්න පුළුවන් නේ. නක්කිරන්න බැලුව එක ජාතිය මොඩල් ඔක්කොම පාවිච්චි කරලා. ඒගොල්ලෝ දැකපු එක තමයි මේක පොදු ගුණයක්. හැම ජාතියෙක ඕන වර්ගයකට වගේ හරියනවා. එයා ඒගොල්ලෝ එක වර්ග ගණනාවක් බැලුවා ඔක්කොගෙම මේ ගුණේ දකින්න තියෙනවා. මුලින් අඩු වෙනවා ආපහු මුලින් දෝෂේ අඩු වෙනවා ආපහු දෝෂේ වැඩි වෙනවා. හැබැයි දෝෂේ වැඩි ගිහලා එක තැනක් ආවට පස්සේ මේක ආපහු අනිත් පැත්ත හැරිලා දෝෂේ අඩු වෙලා ගිහලා අරකට වඩා හොඳ වෙනවා. එතකොට මේක වෙන්නේ කොයි හරියෙන්ද? මේ ආපහු හැරෙන වැඩි වෙන්නේ කොයි හරියෙන්ද? මේක ආපහු හැරෙන වැඩි වෙන්නේ දත්ත ප්‍රමාණය තියෙනවනේ. අපි නියුරල් නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් මැෂින් ලර්නින් මොඩල් එකක් ට්‍රේන් කරන්න පාවිච්චි කරන දත්ත ප්‍රමාණය. ඒ දත්තවල අපි හිතමු දත්ත තියෙනවා කියලා n ගාන. හරි. ඒ සාමාන්‍ය අපි විශ්වවිද්‍යාල යන කාලේ දත්ත ප්‍රමාණය ලොකුයි මොඩලේ පැරමීටර් ඊට වඩා අඩුයි. මොඩලේ තියෙන විචල්ල ගාන අඩුයි දත්ත ප්‍රමාණයට වඩා. මේගොල්ලෝ දැක්කා අර දත්ත ප්‍රමාණයටත් වඩා විචල්ල සංඛ්‍යාව වැඩි වුණාම
පරාමිති සංඛ්‍යාව වැඩි වුණාම තමයි අර විදිහට හැරෙන්න ගන්න. හරි? එතකොට දත්ත ප්‍රමාණයටත් වඩා මොඩලේ තියෙන විචල්්‍ය ප්‍රමාණය වැඩි වුණාට පස්සේ ආව හොඳ වෙන්න ගන්නවා. එතකොට මොඩලේ තියෙන විචල්්‍ය ප්‍රමාණය දත්ත ප්‍රමාණයට වඩා සෑහෙන වැඩි වුණාම ආපහු ඊටාම හොඳ මට්ටමේ වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති විශ්වවිද්‍යාලවල කියනවා මොඩල් එක ඕනට වඩා ලොකු ගන්න එපා කියනවා වගේම දත්ත වැඩි වෙන තරමට හොඳයි කියනවා. ඩේටා වැඩි වෙන තරමට හොඳයි කියන AI අර ඩේටා වැඩි වෙන තරමට මේකේ මොකද ඕවර්ෆිට් වීම අඩු වෙනවා කියලා හිතනවා. මොකද මොඩල් එකට වඩා ඩේටා ප්‍රමාණය වැඩි. එන මොඩල් එක ලොකු ගන්න ඕන නම් ඩේටා ඊට වඩා ලොකු වෙන්න ඕනේ කියලා. දැන් මේක අනිත් පැත්ත. දැන් මේකේ මොඩල් එක ඕනට වඩා ලොකු කරාම හොඳ වුණා වගේම අනිත් අතට ඔය දත්ත වලට අපි තියෙන මේ ට්‍රේනින් ඩේටා සෙට් එකට සාපේක්ෂව මොඩල් එක ගැන කතා කරන්නේ. ඒක අනිත් පැත්ත මොකද්ද? දත්ත වැඩි කරන්න නරක වෙනවා. දැන් දත්ත සංඛ්‍යාවට සමාන වුණාම නෝක හැරෙන්නේ. දත්ත වැඩි කරන්න මේක හැරෙන්න යන තැන තව වැඩි වෙනවා. හරි? ඒතකොට සම්පූර්ණයෙන්ම අර විශ්වවිද්‍යාලේ උගන්වන්නේ කණවිඩ හැරෙනවා. හරි? කණවිඩ හැරෙනවා. දත්ත වැඩි කරොත් එහෙම තව එහාට යනවා. ඒක හැරෙන්නේ. එතකොට මේක පුදුමාකාරනේ. මේක පුදුමාකාරයි. අරක අපිට තේරෙනවා නේ කියලා මේ විශ්වවිද්‍යාලවල කියන එක. ඒක දැන් හැම පිටින්ම කඩන් වැටලා තියෙනවා. එතකොට 2022කට කලින් 2018 වෙද්දී ඔය ChatGPT වගේ ඊට සමාන මොඩල් තිබුණා කම්පැනි ඇතුළේ. 18 වගේ වෙද්දී. මොකද උනේ 2017න් පස්සේ මේගොල්ලෝ දැනගත්තා මේක ලොකු කරාට ප්‍රශ්නයක් නැහැ. ඊට ලොකු කරගෙන ගියා බය නැහැ. බය නැතුව ලොකු කරගෙන ගියාම 2018 දී GPT-3 වගේ ඒවා හදාගන්න පුළුවන් වුණා. එතන ChatGPT වගේම තමයි ඒගොල්ලෝ බය වෙලා හිටියේ. ඒරියා හොඳ වැඩි. කියන්නේ අර අපි බෝම්බයක් හදන්නේ කොහොමද කියලා අහුවොත් ඒකත් කියනවා. ඒක පාලනය කරගන්න විදිහක් හොයන්න තමයි ඊයේ කාලයක්. අපිට කොහොමද ඒව නවත්ත ගන්න කියන්නේ. එතකොට 2022 වෙද්දී ඒක එළියට ආවා. එතකොට දැන් වෙද්දී තියෙන AI වල අර විශ්වවිද්‍යාලේ උගන්වන එකට සම්පූර්ණ ආත්පසින් වෙනස් තත්ත්වයක් තියෙනවා. හරි. එතකොට අයියේ ඔයාට හිතෙන්නේ මේක මොකද්ද මෙතන ඇත්තටම වෙන්නේ? ඕකේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ යම්මක ඩබල් ඩිසෙන්ට් කියන එක ගැන මේ වෙද්දි ගණිතමය අධ්‍යයනය කරලා තියෙනවා යම් ප්‍රමාණයකට මේකට දත්ත ප්‍රමාණයට සමාන වෙලාවක දෙන්නේ. ඕක සමනය අහලා ඇති සමීකරණයක් විසඳද්දී විචල්්‍ය ගානයි දත්ත ගානයි සමාන වුණාම එක උත්තරයෙන් තියෙන්නේ. සමීකරණයක් විසඳන්න නම් රන්නා පද ගාන සමාන වෙන්න ඕනේ දත්ත ගාන. සමීකරණ ගාන. ඉතින් මේක උඩ හිතලා ඒගොල්ලෝ කියනවා හරි මේ දෙක සමාන වුණාම එන්නේ එක උත්තරය. එක උත්තරයක් වෙනවා කියන ඒ උත්තරේ නරක උත්තරයක් වෙන්න පුළුවන්. එතකොට දත්ත ගානට වඩා විචල්්‍ය වැඩි වුණාම උත්තර ගොඩාක් එනවා. උත්තර ගොඩක් එන නිසා ඒකෙදි නිකන් සුමට උත්තරයක් සුමට උත්තරය නිකන් ඔයගොල්ලෝ අහලත් සමහරලාට මේක තියෙනවා මේ අපි රෙගියුලරයිසේෂන් කියලා එකක් කරනවා. නියුරල් නෙට්වර්ක් වගේ ට්‍රේන් එකදී මේක සුමට කරන්නේ. මේ රෙගියුලරයිසේෂන් වගේ එකක් දාලා තියෙන නිසා මේ මොකද අපිට අර දත්ත ගාන විචල්්‍ය ගානට සමාන වුණාම එන්නේ එක උත්තරයයි. එක උත්තරය කියන එක නරක උත්තරයක් වෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා විචල්්‍ය ගාන වැඩි වෙද්දි පරාමිති ගාන වැඩි වෙලා මොඩල් එක ලොකු වෙද්දි එන්න පුළුවන් උත්තර ගොඩාක් තියෙනවා. එතකොට නරක උත්තරයක් තියෙනවා හොඳ උත්තරයක් තියෙනවා. රෙගියුලරයිසේෂන් එක නිසා මේක සුමට උත්තර වලට එනවා ඇති කියලා. එතකොට ඒගොල්ලෝගේ අදහස තමයි මේ අපි හිතුවට එන්න වැඩි වුණාට නරක වෙයි කියලා රෙගියුලරයිසේෂන් තියෙන නිසා මේක උත්තර ප්‍රමාණය වැඩි වෙද්දි විචල්්‍ය ප්‍රමාණය වැඩි වෙලා දැන් අර කාලේ අර අපි සාමාන්‍ය විශ්වවිද්‍යාල මට්ටමේ හදන ඒවා තියෙන උත්තර ප්‍රමාණය අඩුයි. ඒ එන උත්තර නිසා අංග සම්පූර්ණ උත්තර නිකන් ආසන්නයට ගිය. ඒකට ඒක හොඳ මට්ටමකට ගෙන්න බෑනේ. දැන් මෙතනදී උත්තර ප්‍රමාණය වැඩි දැන් මේ මොඩල් එක ලොකු නම්. මේ මොඩල් ලොකු නම් උත්තර ප්‍රමාණය වැඩි. ඒවා අතරින් අපිට පුළුවන් හොඳ සුමට උත්තරයක් හදාගන්න. මොකද රෙගියුලරයිසේෂන් එක තියෙන නිසා කියලා. මේ සුමට කිරීම සුමටනේ තියෙන නිසා. හැබැයි එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔය සුමට කරන්න රෙගියුලරයිසේෂන් එක අපිට අයින් කරන්න පුළුවන්. අයින් කළා මේ පරිශ්‍රණ හැමම කරලා බලුවම ඒත් මේ කියනවා. හරි. ඒතර ඕකට හරි පැහැදිලි කිරීමක් නැහැ. ඇයි මේ සුමට රෙගියුලරයිස් කරන එක සුමට කරන එක අයින් කළාට පස්සෙත් මේක ලස්සනට වැඩ කරන්නේ කියලා. ඉතින් ඕකට එක කතන්දර තියෙනවා. මොකක් හරි මේකේ අර ඔය තින ෆ්ලෝටිම් පොයින්ට් ඔය දශම සංඛ්‍යාලිය දශම වල අග හරි ඉලක්කම් ගැලවෙනවා. ඒ වගේ දේවල් නිසා මොකක් හරි වක්‍ර ආකාරයකින් අර සුමට කිරීම වගේ එකක් ඉබේටම වෙනවා ඇති කියලා හිතනවා.
ඇබයි දන්න කවුරත් එහෙම වෙනවාද නැද්ද ඒ හරියට තාම නියම කරන්න ඒ වගේ උපකල්පනයක් තියෙනවා ඕක තමයි ඇත්තටම තියෙන දැ ඔය වගේම තව තියෙනවා බ්‍රොකින් ඒ වගේ දේවල් තියෙනවා ඕ එතකොට දැය කියන්නේ මෙතන අපි හැමදේම දැනගෙන කරනවා වගේ කරනවා උනාට එහෙම නෑ කරගෙන එක්ස්පෙරිමෙන්ට් අපි වෙනස් කරලා බලනකොට සහ හම්බුසිදීම වලින් උත්පවා මහිතන්න සම්පූර්ණ හම්බුසිදුවීමකින් සම්පූර්ණ මෙහෙම එතකොට දැන් ඕපන්නේ අයි සමාගමේ අම්මාකාරකට උන්න දෙයක්ත්තමයි සාමාන්‍යෙන් අපි විශ්‍රවිද්‍යාල මට්ටමේදී ද මොඩලයක් ට්‍රේන් කරනවා මොඩලයක් ට්‍රේන් කර මොඩලයක් පුහුණු කරනවා පුහුණු කරගෙන ගහම් අපි එකම් මට්ටම එකම මොඩල කලින්කිවේ පලාමිති වැඩි කරන එකම් මට්ටම තිය මොඩලම් අපි මේක ට්‍රේන් වන්න දාල්තිය පුහුණුවෙන් දාල් දාල්තිමුණ අපිට පේන මේක ට්‍රේන් වන්න පටන්ගන්නවා ගිල්ල ගිල්ල එක මට්ටම නාවට පසට වෙන මේ තවදුරට ට්‍රේන් නෑ මේ නැවති එතොට ඒ අපි විශ්විද්‍යාමත්ම ජනතයනුත් තිගෙනන්න ඇයි මෙහම වෙන්න කිය අපි මේක ට්‍රේන් වෙන්න නෑ කියලා මේක නවත්තල දැම්ම එතනින් අපි වැඩේ නවත්තලා ඒ මොඩලක් ගන්න දැ මේක උපරිම ට්‍රේන් ලා තියෙන් ට්‍රේන් ඕපන්නේ සමාගමේ කට්ටිය මේ අත්තර දීමකින්ද කියල මට හරිත් මතන මහින අත්තර දීමකින් ගන්න හුළුව මේ ට්‍රේන් වෙන මොඩල් එක එතන ඔක්කොමනිකන් ට්‍රේන් විලා තව ට්‍රේන් වෙන් නෑවගේ පෙරුණට පස්සේ නවත්තන් නැතුවන්න තව සෑහන වෙලාවක් එක ට්‍රේන් වීදිය මෙන්න මේගොල්ල දකිනව පුදුමාකාර දෙයක් අ ට්‍රේන් වෙන් නැතුව නැවතිලා තිබුණ එක සෑහෙන වෙලාවක් එහෙම අලුතෙන් ට්‍රේන් වෙන් නැතුව මුකුත් එහෙම එතනම නැවතිලා තිබිලා සෑහෙන වෙලාවකට පස්සේ ආපු ට්‍රේන් වෙන්න ගන්න ඊට පස්සේ මෙන්න අර දැන් අපි හිතුවන හොඳ මොඩල් එක අපි හොඳම මොඩල් එක අපිට හම්බුණා කියලා ට්‍රේන් විලා දැන් මේක පැය ගානක් යනවා මුකුත් වෙනසක් වෙන්න එතනින් නැවතිලානේ මෙන්න අර සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් ඊට වඩා හොඳ කරගෙන යනවා මේක මේ අද්භූතයි මේක එහෙම මේක නිකම් මොහක් හරි එහෙම මෙහෙන් වෙන දශම සංඛ්‍යාවක් අපිලා එහෙම වෙනවා කියලා හිතා ගන්නවා නමුත් ඒක උනේ ඇයි කියලා කවුරුවත් දන්නේ නැහැ ඒ වාර කියපු එක හරි ඇත්තටම මේ ඕපන් AI වගේ GPT වගේ මේ GPT-3 ඔය වගේ අර 2018 කාලින් දැන් හැදුන අලුත් මොඩල් ගත්තාම කවුරුවත් දන්නේ නැහැ කොහොමද හැදුනේ කියලා ඕක ඔය ට්‍රාන්ස්ෆෝර්මර් අහලා තින්නේ ට්‍රාන්ස්ෆෝර්මර් කියන ආකිටෙක්චර් එකෙන්නේ ඔය අලුත් මොඩල් හැදෙන්නේ මේ ට්‍රන්ස්ෆෝර්මර් කියන ආකිටෙක්චර් එක හදුවේ Google වල Google Brain කියන ව්‍යාපෘතියේ කට්ටියක් වස්වනි හා අනිත්තයි attention is all you need කියලා පේපර් එකක් තියෙනවානේ දැන් ඇයි අපි ට්‍රාන්ස්ෆෝර්මර් වල ආස ඒක අනිත්‍යයට හොඳට වැඩ කරනවානේ හොඳට නිර්වද්‍ය වැඩ කරනවානේ දැන් ඒගොල්ලෝ විසඳන්න ගිය ප්‍රශ්නේ ඒක නෙවෙයි ඒගොල්ලොන්ට තිබ්බ ප්‍රශ්නේ තමයි ඊට කලින් පාවිච්චි කරන RNN කියලා මොඩල් chart එක මේ RNN කියන මොඩල් වලට උත්තරේ නිකන් වචනෙන් වචනේ එකින් දෙන්නවා. එහෙම වුණාම සෑහෙන වෙලාවක් යනවා මේවා ට්‍රේන් කරන්න. මේවා ට්‍රේන් කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඔන්න ඔය සෑහෙන වෙලාවක් යන එක නවත්ත ගන්න තමයි ඒගොල්ලන්ට ඕන උනේ. මේක මේ සමාන්තරගතව පැරලල් දාරක එක දිගට ට්‍රේන් කරගෙන යනවා එකක් නවතිනකන් බලන් ඉන්න වෙනවා. එහෙම නැතුව අපිට පුළුවන් මේක මේ සමාන්තරගතව පැරලලි ටිකක් වේගෙන් ට්‍රේන් කරන්න පුළුවන් මොඩල් එකක් හදන්න. ඒගොල්ලෝ විසඳන්න උත්සාහ කරපු ප්‍රශ්නේ RNN වගේ නැතුව වේගෙන් ට්‍රේන් වෙන මොඩල් එකක් හදන්න පුළුවන් කියන්නේ. ඉක්මනට ට්‍රේන් වෙන මොඩල් එකක්. මේක හදලා බලුවාම මේක වැඩ කරන්න ගත්තා හිතා ගන්න බැරි විදියට. ඊට පස්සේ ඒක ලොකු කරගෙන ගියාම කවුවත් බලාපොරොත්තු නැති විදියට මේක වැඩ කරනවා. දැන් අපි මොකටද ඔය LLM වගේ ලැන්ග්වේජ් මොඩල් කියනවා හදලා තියෙන මොකක් කියන්නද? ඊළඟ වචනය කරන්න ප්‍රික් ඊළඟ වචනය අපරෝගත්න ද එතකොට දැන් ඉස්සර හොම මොඩල් තිබුණයි ඕවා තිබුණා මේ සෑහන කාලීල එක්දසන යට කරන්න ද ගෝති දැන් ඊළඟ වචනය අපි කියාගෙන නේවා යම්මටමට වැඩ කරා හැබැයි දැන් ඊළඟ වචනය කියාගෙන කියන්න එකින් එන්න ඉංග්‍රී අප ඉංග්‍රීසිනම් ට්‍රෙන්න් කැන ඉංග්‍රීසි වගේ පේනවාක්කින් සාමාන්‍ය ස්වභාග ඉංග්‍රීසි වගේ පේනවා දැන් ඕක දිගට දියුණු කරගෙන ආවෝතුන් අපි ප්‍රශ්නයක් ඇහුවහම හරි උත්තරය දෙන්න තරමට ඕක වැඩි දියුණු වෙයි කියලා නිකන් හිතන්න බෑන් අපි නිකන් ඉංග්‍රීසි වාක්‍ය රටාවල්ලගෙන ඉංග්‍රීසි වාක්‍ය රටාව ඉස්සරහට හදාගෙන යන්න පුළුවන් එකක් මේ හදන්නේ ඔය වාක්‍ය රටාවක් අල්ල ගත්තයි කියලා අපි අහන ප්‍රශ්න වලටයි
නැත්නම් අපි කියන මොකක් හරි දෙයක් කරන්න කිව්වම ඒක හරියට කරන්නේ ඔව් ඒක පුළුවන් වෙයි කියලා කවුරුත් හිතන්නේ නැහැ. දැනුම තියෙනවා තර්ක තියෙනවා එක එක නීති රීති තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම කාටවත් හිතා ගන්න බෑ. ඒක අර සෙරෙන්ඩිපිටි කියන්නේ ඉංග්‍රීසියෙන්. සෙරෙන්ඩි ලංකාවේ නමින් එහෙද තියෙන සෙරෙන්ඩිපිටි කියන්නේ අපි මොකක් හරි එකක් කරගෙන යනවා අපිට බලාපොරොත්තු නොවූ වටිනා දෙයක් හම්බ වෙනවා. එතකොට අන්න ඒ වගේ වැඩක් තමයි උනේ. ඒගොල්ලොන්ට හිතාගන්න බෑත්තටම කොහොමද මේක මේ විදිහට වැඩ කරන්නේ. දැන් ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් කියලා තියෙන අපි දේවල් කරන විදියක් කියනවනේ. ඒක කිව්වහම එයා ඒකට අනුව වැඩ කරනවා. දැන් මේ භාෂා රටාවක් අල්ලගන්න එකකින් එහෙම ඒක වැඩ කරන්නේ කොහොමද කියලා අවුවත් ඒ ඕක තමයි වැදගත්. එතකොට එක පැත්තකින් මේවට තියරි නෑ. තාම හදාගෙන හරියට. අනිත් එක තමයි දැන්ට තියරි කියලා උගන්වන්නේ ඒවා ඉවරයි දැන්. ගොඩක් පරණයි දැන් ඒවට පරණයි. එතකොට ඒක තාම ඉතින් විශ්වවිද්‍යාල මට්ටමේදී වෙන ප්‍රශ්න තමයි ඒක කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔය ඉගෙන ගන්න අය මේක හදන්න යද්දී අර පරණ එකේ ඉරවිලා තමයි හදන්නේ. ඉරවිලා ඉන්නවා. ඔව් එතකොට අපිට උනත් ප්‍රශ්නයක් වෙනවා අපි කොහොමද අලුත් දෙයක් කරන්න කියලා. මොකද ඔය අතන හිරවිලා ඉන්නේ. දැන්ටවත් පරණ දෙයක් නේ ඉගෙනගෙන ඉන්නේ. අලුත් දෙයකට තව ලොකු ගැප් එකක් තියෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි මේ අපි හිතනවා අද කාලේ ගොඩක්ම තියෙන ට්‍රෙන්ඩින්ම මාතෘකාවක් නේ AI. හැම පැත්තෙම හැම දෙයකටම AI කියන එක දැන් බලපාලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි යවත් කාලෙන හොඳ කරුණු ටිකක් කතා කරලා අපි හිතනවා. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා සිටපු ඔයාලා ඔක්කොටම සුබ දවසක්.